දැන් ඔබ වහන්සේ එතකොට හරි මම ඔයා දෙවියෝ පිළිගන්නවා. ඔව් පිළිගන්නවා. දෙවියෝ පිළිගන්නවා. ඔව් පිළිගන්නවා. දෙවියෝ පිළිගන්නවා. ඔව් පිළිගන්නවා. එහෙමනම් ඔබ වහන්සේ යාවේ දෙවියෝ අල්ලා දෙවියෝ ජේසුස් වහන්සේ පිළිගන්නවා. ඔව් එහෙම දෙවියොත් ඉන්න පුළුවන්. මොකද බුදුදහමේ පැහැදිලි පිළිගන්නවා. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සහ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා කියලා. ඒ කියන්නේ වෙන ආගම්වලත් දෙවිවරු ඉන්නවා. එතකොට හරි. එහෙමනම් එතකොට ලෝකයේ දෙවියෝ ඉන්නවයි කියලා කියනනේ. එතකොට ලෝකයේ දෙවියෝ මැව්වයි කියලා පිළිගන්නවද? නෑ ඒක බුදුදහම පිළිගන්නේ නෑනේ. ඒ නිසා මම පිළිගන්නේ නැහැ. බුදුදහම පැහැදිලිව මැවුම්. එතකොට බුදුදහමේදී මේ නාමික වශයෙන් කියන්නේ අල්ලා දෙවියෝ යාවේ දෙවියෝ අරම මේව නැහැ නේද? මේ ජේසුස් වහන්සේ දෙවියෝ ඉන්නවා. දෙවිවරු ඉන්නවා. දිව්‍ය ලෝක තියෙනවා. වෙන ආගම් වලට දැන් ඔයා හරි ඔයාගේ බුද්ධ ධර්මයට අනුව ඔයා කියන දැන් ඒ ආගම් වලත් ඒ ආගම් වලට අනුකූලව කියනවානේ අනිත් අය මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. එතකොට ඒගොල්ලන්ට අනුවත් අපි මිත්‍යා දෘෂ්ටිකයෝද? නෑ ඒක මම උත්තර දීලා ඉන්නම් අහබෙකට. හරි. දෙවිවරු කියලා જાතියක් ඉන්නවා. හරි දෙවිවරු කියලා જાතියක් ඉන්නවා. වෙන ආගම් වලටත් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. ඒ ආගම් වලත් ඔය තියෙනවා දන් දීන් ආදී ඔය දේවල් තියෙනවානේ. එන්නේ භෞතිකව අපිට දිව්‍ය ලෝකයක් කියලා එකක් නෑ. ඒ ආගම් වල දැන් නිර්වාණය දැන් අපේ නිර්වාණයනේ තියෙන්නේ. ඉතින් භෞතික ලෝකයක් භෞතික නොවුණු ලෝකයක්. ඒක ලෝකයේ කියන භෞතිකයේ පමණක් නෙමෙයි. කියන බව පිළිගැනීම තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ 9 වෙනි කාරණේ. මම ඒක පිළිගන්නවා. මම බෞද්ධයෙක් නෙමෙයි බුද්ධ ශ්‍රාවකයෙක්. දැන් අපි කියවර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ආවේ කොහොමද කියලා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය පැහැදිලිවම හඳුනන්නේ වේද ග්‍රන්ථ වලින් බුද්ධ ධර්මයට ආපු ඒවා. තව ඕනනම් ඔබ වහන්සේට කියන්නම් එහෙම ආපු ඒවා ගොඩක් දේවල්. මම අර අහ ප්‍රශ්නෙට උත්තර දීගෙන යන්න දැන් ඔයා මේ බේස් එකේ ඉඳලා අර බේස් එක මිත්‍යා දෘෂ්ටිකයි කියනවා. ඒ බේස් එකේ ඉඳලා දැන් ඔයා කිව්වේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා කියලා. ඒ ධර්මයේනේ තියෙන්නේ. ධර්මයේ කියවෙන විදිහට හරි දැන් ඔයා පැනලා යනවා උත්තර මේ ප්‍රශ්න වල. හරි මට මිස්ටේක් එකක් වුණාද මට කියන්නකෝ. නෑ හතරවරක් වෙලා ඉන්නවා ඒක මම නෑ මිස්ටේක් එකක් වුණාද මට? ඔව් මිස්ටේක් එකක් නුනේ. දැන් ඔබ වහන්සේගෙන් මං අහනවා මිස්ටේක් වෙන්න පුළුවන්. හරි මම ඒකනේ වැඩි කරන්න මං. හරි මං අහන්නේ දැන් ඔබ වහන්සේගෙන් වහන්සේ දැන් ඔන්න දිව්‍ය ලෝක පිළිගන්නවා. ඔව්. දැන් එතකොට අපි දන්නවා ග්‍රීසියේ ඔලිම්පියා කියලා වෙනම දේව මණ්ඩලයක් තියෙනවා. ඊළඟට පර්සියාවේ සරතුස්ත්‍ර ආගමේ සහ ඒට පූර්ව පර්සියානු ආගම් වලත් අහුරමිස්දා වගේ ඒක වෙනම මේකේ ඒගොල්ලන්ගේ දිව්‍ය ලෝක සෙට් එකක් ඉන්නවා. ඒ වගේම ස්කැන්ඩිනේවියානු රටවල් වල වල්හල්ලාවේ ඕඩින් ප්‍රධාන කොටගත්ත තෝර් ප්‍රේයා ලෝකයේ නෑ අරගෙන මං අහන්නේ එතකොට කෙටියෙන්නේ පැහැදිලි කරන දැන් ඔබ වහන්සේ දැන් ඔබ වහන්සේ දන්නෙත් නෑ දන්නේ නෑ කියලා දන්නේ නැති කෙනෙක්ට පැහැදිලි කරද්දී ඒක පැහැදිලි කරන්න බෑ මම පොඩ්ඩක් ඉන්න මගේ පැහැදිලි කිරීම කරන්න දෙන්නකෝ ඔබ වහන්සේ. ඊට පස්සේ දැන් ඉස්ලාමයේ අල්ලා දෙවියෝ පිළිගන්නවා. ඊළඟට ජුදාවරු යාවේ දෙවියෝ. ඊළඟට ක්‍රිස්තියානියේ ජේසුස් වහන්සේ පිළිගන්නවානේ. එතකොට ඔබ වහන්සේගේ දැන් මේකට අනුව සියලුම දෙවිවරු පිළිගන්නවද? ඔව් මේ සියලුම දෙවිවරු නෙමෙයි. හරි. මෙන්න මගේ උත්තරේ. දෙවියෝ යක්කු පෙරේතයෝ භූතයෝ මං අහන්නේ අර සියලුම දෙවිවරු පිළිගන්නවද? ඉන්න මම ඒකට මේ තියාගෙන ඉන්න හරි. වතුර ටිකකුත් දෙන්නද? yes no කියලා මේ උත්තර දෙන්න බෑ මට ඒක පැහැදිලි කරන්න ඕනේ. මෙන්න උත්තරේ දෙවියෝ යක්කු පෙරේතයෝ භූතයෝ ආදී ඇසට නොපෙනෙන සත්වයෝ ඉන්නවා. ඔවුන්ට ඇසට නොපෙනෙන ලෝක තියෙනවා. ඒක තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ 9 වෙනි කාරණය. එහෙම තියෙනවා කියලා ගන්න එක තමයි බුදුදහම. ඒ වගේ ඉන්නවා කියලා ගන්න එක. ඒ අනුව දෙවිවරු ඉන්නවා. ඔය හැම ආගමකම දෙවිවරු ඉන්නවා. ඔය හැම ආගමකම මේ දිව්‍ය ලෝකේ යන්න ක්‍රම තියෙනවා. හරි? හැම ආගම දැන් ක්‍රිස්තියානි ආගමේ තියෙන දන් දීන් වගේ දේවල් තියෙනවානේ. හරි ඒවා කළා දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. යන්න පුළුවන් ඒ ආගම්වල. බුදුදහමේ මොන දිව්‍ය ලෝකේද ඒ ආගම්වල තියෙන්නේ දැන් ඔයාගේ පැහැදිලි කිරීම කරලා මම දන්නේ නැත්තම් මම මේ මොන දිව්‍ය ලෝකේද කියලා කියන්නම් මම. ආගම් ස්ටඩි කරලා තියෙන්නේ සාර කියන්නකෝ. නෑ ඒ ආගම්වල දිව්‍ය ලෝකවල නම් මම දන්නේ නැහැ. මම දන්නේ බෞද්ධයෝ විතරයි. මම කියන්නේ දෙවිවරු ඉන්නවා. හැම ආගමකම දිව්‍ය ලෝකේ යන්න ක්‍රම තියෙනවා. හැම ආගමකම මේ දිව්‍ය පිළිගන්නවා. පොඩි එක ප්‍රශ්නයක් එක්ක මම යනවා ස්කැන්ඩිනේවියානු රටවල් වල හරිද වල්හල්ලාවට එක්වීමට තියෙන මේව එකක් තමයි රණසූරයෙක් වෙලා අනිත් අයගේ බෙලි කපන එක. හරිද? එතකොට ඉස්ලාමයේ තියෙනවානේ අල්ලා දෙවියෝ. එතකොට ඒකත් එතකොට ඒ ආගමට අනුව පිනක්නේ. එතකොට ඒ පින සම්බන්ධව මොකද්ද ඔයාගේ අර්ථකථනය? දැන් ඕගොල්ලෝ පින් පව් ගේනවනේ. හරි කියන්නකෝ ඒක මේ ඉන්ටෙලෙක්චුවල් ට්‍රැඩිෂන් කියන එක දන්නවද ඔබ? ඒකට තමයි අපි කියන්නේ මිත්‍යා දෘෂ්ටින් කියලා. දැන් ඔයා කියනවා දෙවියෝ හරි. එතකොට ඔයා කියනවා දැන් මේ දෙවිවරු මිත්‍යා දෘෂ්ටිකයෝ කියලාද කියනවා? නෑ ඒ ආගම මිත්‍යා දෘෂ්ටින් කියලා අපි කියන්නේ ඒකනේ. මිත්‍යා දෘෂ්ටි. ඔව්. බුද්ධාගම සම්‍යක් දෘෂ්ටිකය කියලා කියනවා. එතකොට ඒ ආගමිකේ කිව්වහම ඒ ආගම් සම්‍යක් දෘෂ්ටිකයි බුද්ධාගම මිත්‍යා දෘෂ්ටිකයි කියලා ඒකට මොකක්ද ඔයාගේ උත්තරේ? නෑ ඒක මේ ව්‍යවහාරික ඥාණයෙන් තේරුම් ගන්න පුළුවන් නේ සත්තු මරණ එක බෙලි කපන එක හොඳේ දැන් අරගොල්ල බෝම්බ ගැහුවෙත් දිව්‍ය ලෝකේ යන්නලුනේ.
දැන් මුස්ලිම් ආගමේ ඒක වැරදි. ඒගොල්ලන්ට දිව්‍ය ලෝකෙ යන්න බෑ. හාමුදුරුවනේ දැන් ඔය ආගම සහ රිලිජන් ඇන්ඩ් ඉන්ටෙලෙක්චුවල් ට්‍රැඩිෂන් කියලා විෂයක් තියෙනවනේ. ආගම සහ බුද්ධමය සම්ප්‍රදාය. එතකොට හැම කෙනාම තමන්ගේ කාරණා දක්වන්නේ තමන් ඉන්න ආගමට අනුකූලව. හරිද? ඒ නිසා තමයි සේකර හාමුදුරුවෝ ඉන්න ආගමේ. හැබැයි සියල්ල ගවේෂණය කරන් පස්සේ අපිට මේ ආගම් කියන කාරණා ඇතුලේ තියෙන දේවල් අපිට ලියා ගන්න පුළුවන්කම හම්බෙනවා. ඒ ආගම්වල තියෙන සංස්කෘතික පසුබිම මොනවද? දැන් මේ සුද්ධ ග්‍රන්ථ අධ්‍යයනය කරන ක්‍රියාවලියක් තියෙනවානේ. ඔබ වහන්සේලා දෙන්නට තියෙන ගැටලුව විසඳගදී විතරක්. ඔබ වහන්සේ දැන් බෞද්ධ දිව්‍ය ලෝකය පිළිගන්නවායි කියලා කිව්වා. පිළිගන්නවද? ඔව් පිළිගන්නවා. හරි. ඊළඟට දෙවියන් වර්ග කීයක් ඉන්නවද? වර්ග ගැන නම් මට එහෙම මේ කියන්නේ දැන් අර ගාථාවේ නම් කියන්නේ දැන් ආකාසට්ට බුම්මට්ට ඒ පසුකාලීන මේව ගන්න ආකාසට්ට බුම්මට්ට මම කියන්නේ මෙහෙමයි. විවිධ වර්ග ඉන්නවා. නෑ ඔන්න මම කියන්නම් මේ මූලාශ්‍රමේවා. දැන් මේ ත්‍රිපිටක මූලාශ්‍රත් එක්ක එන්නේ නම් දැන් මේ හාමුදුරු මූලාශ්‍ර ගේන්නේ නැතුව මෙයා මේ මෙහින් ඔහින් ආකාසට්ටාචාරව මේවා කියලා මේ වන්දනා ගාථා ටිකක් වේ කියන්නේ. මම කියන මූලාශ්‍ර දේව වර්ග තුනක් බෞද්ධ දර්ශනේ කතා කරනවා. බේසික්. එකක් තමයි සම්මුති දේව. සම්මුති දේවක රජවරු රාජකුමාරවරු සහ දේවීන් වහන්සේලා. දෙවිවරු හැටියට තමයි බුදුදහමේ සඳහන් කරන්නේ. විසුද්ධි දේව කියලා ඉන්නවා. බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාත් දේව කියලා හඳුන්වනවා. ඊළඟට තමයි උප්පත්ති දේව. උපත් දේව කියන්නේ ඕපපාතිකව උපදින අය. හරිද? ඒ තමයි මේ ෆැන්ටසි ගතව ගේන දේව මේක. දැන් ඊළඟට මේ හාමුදුරුවෝ කතා කරපු දිව්‍ය ලෝකය තමයි චාතුම් මහා රාජිකය, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන රතිය සහ පරිනිම්මිත වසවත්ති. එතකොට චාතුම් මහා රාජිකය කියන්නේ ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ සහ වෛශ්‍රවණ කියන දේව රජවරු ඉන්නවයි කියලා සඳහන් කරන දිව්‍ය ලෝකේ. ඔබ වහන්සේ දැන් මේ දෙවිවරු හතර දෙනාත් පිළිගන්නවද? මම ඔකට පොදු උත්තරයක් දුන්නා. නෑ මේ කියගෙන යන්නේ කියන්නකෝ. පිළිගන්නන්නේ නැද්ද කියලා. කියන ওই විස්තර දැන් ඔයා කියන ඒවා අදාළ නැති වෙන්නේ කොහොමද? මම මේ සූත්‍ර මේවනේ මහා සමය සූත්‍රය කියවලා නැද්ද? ඔව් හරි. මම කියන්නේ දැන් මෙතනට මගේ ප්‍රශ්නේ පොදු දැන් ඔයා දිව්‍ය ලෝක ගැන කතා කරද්දි කොහෙද පොදු පිළිතුරක් දුන්නේ? පිස්සු කතානේ ඔබ වහන්සේ කියන්නේ. දෙවියෝ කියන්නේ ඕපපාතික සත්වයෝ. දැන් මං අහන්නේ මේ දෙවිවරු සතර මහා දෙවිවරු පිළිගන්නවද කියන්නේ? ඔව් පිළිගන්නවා. එහෙම කියන්න බන්නේ එහෙම වෙනවට යන්නේ නැතුව. දැන් ඔන්න තියෙනවා ආටානාටිය සූත්‍රයේදී සතරවන් දෙවිවරු වන දතරට්ට, විරූඪ, විරූපාක්ෂ සහ වෛශ්‍රවණ. දැන් ඔබ වහන්සේට මේ පද බෙදීම සම්බන්ධව මොකක් හරි අවබෝධයක් තියෙනවද? නෑ විරූපාක්ෂ අවශ්‍යද මෙතනට? අවශ්‍යයිනේ දෙවිව. දැන් මේක මේ තෝරගෙන යන්නේ ගියාම සාකච්ඡාවක්. ඔබ වහන්සේ බෙදන්න. දැන් විරූපාක්ෂ කියන මේවාකේදී හරිද? විරූපාක්ෂ කියන මේවාකේදී විරූපී ඇහැක් තියෙනවයි කියන අර්ථෙත් පද බෙදද්දින් එනවා. එතකොට මේ ස්කෝලර්ස්ලා කියන කාරණාව තමයි මේ සතරවරන් දෙවිවරු කියලා කියන්නේ ස්වදේශික මේ මිනිස්සු. ඒ කියන්නේ ආර්යනාර්ය මේවාකත් එක්ක තමයි මේ දේව මේවාක මේ වුණේ කියලා. ඒකෙදි පැහැදිලි කරන මේ ආටානාටිය සූත්‍රයේදී සතරවරන් දෙවිවරුන් දතරට්ට, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතර දෙනා පිරිවර සහිතව බුදුන් හැමවීමට පැමිණෙන අවස්ථාව මහා සමය සූත්‍රයේ තියෙනවා. මහා සමය සූත්‍රය සම්බන්ධව මගේ වෙන විවේචනයක් තියෙනවා මේවා කළා. දැන් මේ හාමුදුරුවෝ කියන කාරණාවට අදාළව මම කතා කරන්නේ. එසේ පැමිණීමට හේතු වශයෙන් දක්වන්නේ සෑම තරාතිරයකට අයත් බලවත් මධ්‍යම හා පහත් වෙන මට්ටම් වල අයත් යක්ෂයන් අතර බුදුන් කෙරෙහි ප්‍රසාදයටපත් වීම අප්‍රසාදයෙන් පසු වෙන යක්ෂයන්ද සිටින නිසායි. අපි අර ඔය යක්කු ගැන කතා කරාටි පියංගල මාතා මේ අනුරුද්ධ හඳුරුගේ මේ වහපු හැටි අපි සම්පූර්ණ එපිසෝඩ් එක කතා කරා. ඒ සූත්‍රවල සඳහන් කරන අසුරයන් සහ කවුද කියන කාරණාව. ඒ නිසා මම ඒක මෙතන පැහැදිලි කරන්න යන්නේ. ඒක බලා ගන්න පුළුවන්කම තියනවා කට්ටියට. මහා සමය සූත්‍රයේ දැක්වෙන ආකාරයට සතරවන් දෙවිවරුන්ව දතරට්ට පෙරදිග දිසාවට අධිපති ගාන්ධර්වයන්ටද, විරූඪ දකුණු දිග දිසාවට අධිපති කුම්භාණ්ඩයන්ටද, විරූපාක්ෂ පශ්චිම දිසාවට අධිපති නාගයන්ටද, වෙස්සවන උතුරු දිසාවට අධිපති යක්ෂයන්ටද අධිපති. දැන් බෞද්ධ මේවයි කනුව යක්ෂයෝ දෙවිවරු නෙවෙයි කියනවනේ. හරිද? නාගයෝ දෙවිවරු නෙවෙයි. හරිද? බෞද්ධ මේවයකට අනුව කුම්භාණ්ඩයෝ දෙවිවරු නෙවෙයි. එතකොට මං අහන ප්‍රශ්නේ හාමුදුරුවන්ගෙන් වහන්සේ දිව්‍ය ලෝකය දැන් පිළිගන්නවා කියුවනේ. එතකොට කියන්නේ මේ චාතුම් මහා රාජිකයට අරගොල්ලෝ එහෙම අධිපති නම් එතකොට හාමුදුරනේ බෞද්ධ දේව සංකල්පය අරුබුදයට යනවා. එතකොට වහන්සේ අසුරයෝ දෙවියෝ කියලා කියනවාද? එතකොට අර අපාය සංකල්පේ පොඩ ප්‍රශ්නයක් කියලා නේද? මොකද්ද පැහැදිලි කිරීමද? ඔව් දැන් දේව සංකල්පවල තියෙනවානේ සංස්කෘතික. දැන් ඔයා අහින ආවනේ මේ මවාගත්ත ඒවා කියලා. හරි උත්තර දෙන්න. දේව සංකල්පවල තියෙනවා සංස්කෘතික සංකල්ප හරියට සංස්කෘතික දේව සංකල්ප හරියට තියෙනවානේ. එතකොට ඒ සංකල්පයි දැන් කවුරු හරි කිව්වොත් ඔය 6 ඒ කියන්නේ මේ අපාය හතරම සංස්කෘතිකයි කියලා මොකද කරන්නේ එතකොට? නෑ බුදුදහමේ සඳහන් වෙන ආකාරයට ඒක සංස්කෘතික නෑ. මේ බුදුදහමේ සඳහන් වෙන එකක් නෙමෙයි කියන්නේ. සංස්කෘතික නෑනේ. හරි දැන් ඔය දිගින් දිගටම තියෙන්නේ මහත්තයා
අර මම මුලින් කියාපු ප්‍රශ්නේ මේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ 9 වෙනි කාරණේ පිළිගන්න බැරි ප්‍රශ්නේ තමයි මේ දිගටම තියෙන්නේ. නැවත අහන්නේ ඒක. හරි කතා කියන්න එපා. ඒ ප්‍රශ්නේ ඉතින් ඒ අයට කොහොමද ওই ප්‍රශ්නේ එනවා? දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ පැහැදිලි කතාවක් මේ අහන්නේ. දැන් ඔබ වහන්සේ දැන් අපායයි දිව්‍ය ලෝකයයි පෙන්නනවනේ වෙනම. දැන් එතකොට අපායේ සඳහන් වන ඒ වගේම ඒ කියන්නේ මේ දෙවියෝ නෙවෙයි කියලා සඳහන් වෙන අයට නායකත්වයේ දෙන අය ඒගොල්ලන්ට අධිපතියෝ මං අහන්නේ කොහොමද මේ දිව්‍ය ලෝකෙක ඉන්නේ කියලා මං අහන්නේ. දැන් මේ මහා සමය සූත්‍රයේ කියන දක්වන සතරවරන් දෙවනවා දතරට පෙර දිසාට ඇති ගන්ධර්වය. ගන්ධර්ව දේව කොට්ටාසයක් කියලා නෑනේ. ඊළඟට විරූඩ දකුණු දිසාට අධිපති කුම්භාණ්ඩයෝ. කුම්භාණ්ඩයෝ දේව කොටසක් හැටියට සඳහන් වෙන්නේ නැහැ. විරූපාක්ෂක පශ්චිම දිසාට නාගයන්ටද. නාගයෝ දේව කොටසක් හැටියට සඳහන් වෙන්නේ නැහනේ. වෙස්සවෙන කියන්නේ උතුරු දිසාට අධිපති යක්ෂයන්ටද. යක්ෂයෝ දෙවියෝ කියලා සඳහන් වෙන්නේ නැහැ. මට ඔයාලට ඕනනම් පුළුවන් සතර වරක් දේව සංකල්පය කොහොමද ආවේ කියලා පැහැදිලි කරන්න. හාමුදුරුවනේ මේවා ඔක්කොම හරි මම කන්සෙප්ට්. පැහැදිලිද කියන එක? දැන් ඔයා අර අතෙන්ට පිළිගන්න ගියොත් ඔයාට එහෙනම් අර අපායේ ඉන්න සෙට් එකම ආයි දිව්‍ය ලෝකෙට යවන්න වෙනවා. ඔය මූලාශ්‍රවල ඕවා ගැන සඳහන් වෙන තොරතුරු වල ගැටලු තියෙන්න පුළුවන්. ඕවා විතරක් නෙමෙයි දැන් පොදුවේ මමත් එහෙනම් ඔයා අර දක්වන මේවා එකෙත් ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ මේ මූලාශ්‍රෙත් ගැටලු තියෙන්න පුළුවන් එහෙමනම්. මේ මූලාශ්‍රයේ ගැටලු තියෙනවා. මම කියන්නේ මොන පදනමෙන්ද කියන්නේ? ඒක ප්‍රඥාවන්තයාට තේරුම් ගන්න පුළුවන්. මොන ප්‍රඥාවෙන්ද තේරුම් ගන්න? ප්‍රඥාව කියලා කියන්නේ මොන ප්‍රඥාවෙන්ද කියන්නේ ඔය තේරුම් ගන්නේ? ප්‍රඥාවෙන් අවබෝධයෙන් ඉහළ කරාට මොන ප්‍රඥාවෙන්ද මොන අවබෝධයෙන්ද කියන්න ඔය මට තියෙන අවබෝධයෙන් තේරුම් ගන්න මොකද්ද වහන්සේට තියෙන අවබෝධය? ඒකට සෝවාන් වෙලාද සකු르දාගාමීද? එහෙනම් මොකද්ද? එහෙනම් ඔය ලෞකික අවබෝධයක්නේ. ලෞකික අවබෝධයෙන් තියෙන කෙනෙක් කොහොමද මේවා කරගන්නේ? මේවා තේරුම් ගන්න සෝවාන් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය අවබෝධය තියෙනකොට තේරුම් ගන්න පුළුවන් මේවා. සාමාන්‍ය අවබෝධය ඉතින් ඔයාට සාමාන්‍ය අවබෝධයක් නැහැ කියලා තේරෙනවා මේවට දෙන මේ හතරවරන් උත්තර වලින් හාමුදුරුවනේ.